ඔයත් නිතරම සුදු සමනල්ල දකිනවද? එහෙනම් මේ වීඩියෝ එක මග අරගන්න එපා. අනිවාර්යෙන්ම බලන්න. ඔයාට විශේෂ පණිවිඩයක් තියෙනවා. ඉතින් අද මම ඔයාට කියන්න යන්නේ අපිට නිතරම සුදු සමනල්ලු පේනවනම් අපි ගොඩක් වාසනාවන්තයි. හේතුව තමයි විශ්වයෙන් අපිට විවිධාකාර විදිහට පණිවිඩ එවනවා. ඒ පණිවිඩ වෙන ආකාර වලින් එක ආකාරයක් තමයි සමනල්ලු දැකීම. ඉතින් මේ සමනල්ලුන්ගෙන සුදු පාට සමනලයින් දැකීම ගොඩක් විශේෂයි. ප්‍රධාන කාරණය තමයි සුදු සමනල්ලු අපිට නිතරම මුණ ගැහෙනවා නම් අපිට ඉන්නවා විශේෂ ආරක්ෂකයෙක්. එයා අපිව නිතරම පරිස්සම් කරනවා සහ අපිට මොනවා හරි ප්‍රශ්නයකදී කරදරයකදී වෙන දේවල් වලින් එයා අපිව පරිස්සම් කරනවා. අපිට නිතරම සුදු සමනලෙක් කියලා පෙන්වුම් කරන්නේ අපේ ආරක්ෂකයා අපිත් එක්කම ඉන්නවා කියන එක තමයි. ඒ වගේම අනිත් කාරණාව තමයි විශ්වයෙන් අපිට දෙන පණිවිඩය අපිට ජීවිතේ මොනවා හරි බාධා තිබ්බනම් අපි කරන කින රැකියාවේ හෝ අපි විවාහ වෙන්න බලාපොරොත්තු වෙලා එහෙම ඒකට බාධාවක් හරි මොනම හරි දෙයකට අපේ ජීවිතේ එකතැන නතර වෙලා වගේ බාධාවල් තිබ්බනම් ඉතින් විශ්වය කියනවා ඒ හැම දෙයක්ම ඉවරයි දැන් ඔයාට නව ආරම්භයක් තියෙනවා අලුත් ආරම්භයක් තියෙනවා ඒ අලුත් වෙනස පිළිගන්න කියලා. ඉතින් අපි විශ්වාසයෙන් අපිට නව අවස්ථාවන් අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනේ. මොකද විශ්වය අපිට දෙන පණිවිඩය තමයි අලුත් අවස්ථාවන් පිළිගන්න. එතකොට තමයි අපේ ජීවිතේට අලුත් ආරම්භයක් එන්නේ කියන එක. මේකෙදි ප්‍රධානම වශයෙන් ඔයා නිතරම සුදු සමනල්ලු දකිනව නම් ප්‍රධානම කාරණාව තමයි අපේ ආරක්ෂකයා අපි ළඟින්ම ඉන්නවා සහ අපිට විශ්වයෙන් දෙන පණිවිඩ එයා හරහා මඟ පෙන්වීමක් වෙනවා. ඉතින් අපි ඒ ගැන ගොඩක් අවධානයෙන් ඉන්න ඕනි. ඒ වගේම ජීවිතේට මොනවා හරි අලුත් අවස්ථාවක් එනවනම් සහ ඇවිල්ලා තියෙනවනම් ඒ ගැන දෙපාරක් නොහිත ඔයාට ගොඩක් හොඳ දෙයක් වෙනවනම් ඒ අලුත් වෙනස බාර ගන්න. මොකද අපේ ජීවිතේ වෙනසක් කරන්න නම් අපිත් ඒකට එක පියවරක් හරි ඉස්සරහට තියන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාට නව අවස්ථාවක් නව ආරම්භයක් තියෙනවනම් ඒ අවස්ථාව පිළිගන්න අපිත් එක්ක එකතු වුණාට ඔයාට ගොඩක් ස්තුතියි. අපිව subscribe කරන්න, අලුතෙන් එන විශ්වයේ පණිවිඩ දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. හැමෝටම ජය වේවා.